අද අපේ අත්තම්මා හදන්න යන්නේ ගම්වල ගක් හුරු පුරුදු අල පිත්ති මාළුව. මේක අල පිත්තෙන් හදන මාළුවක්. ඒ වගේම හරිම රසයි. සාමාන්‍යයෙන් නම් අල පිත්ති වර්ගය අනුව මේක හදන්න කලින් අවුවේ තියලා මල වෙලා තමයි ගන්න ඕනේ. හැබැයි මේ අපේ පාවිච්චි කරන අල පිටි විශේෂය එහෙම වෙනම අවුවේ මලවන්න අවස්ථාවක් උනේ නැහැ. මොකද මේක ලොකු කහන ගතියක් නැති නිසා. හැබැයි මේකේ ටිකක් හරි කහන ගතියක් ඒ කියන නිසා අපි මේකට කිරි එකතු කරලා තමයි පාවිච්චියට ගන්න. මේ මාළුව සඳහා අත්තම්මා සුපුරුදු විදිහට ලුණු, සුදු ලුණු, එතකොට 3-5 වර්ග සියල්ලම යොදලා ඒක තෙලේ තෙම්පරාදු කරගන්නවා. අල පිටි මාළුවට මේ විදිහට පොල් කිරි එකතු කරන්න ඕනේ. එතකොට ඒකෙන් එන කහන ගතියක් තිබ්බොතින් ඒක නැති වෙනවා වගේම හරිම රසකුත් මේ මාළුවට එකතු වෙනවා. මේ අල පිටි මාළුව හොඳයි බත් එක කන්න වගේම පාන් වගේ දෙයක් එක්ක කන්න උනා. හරිම රසයි.